දන්නවද සමහර අයට ෆිසිකල් ඉල්නස් එකක් මුකුත්ම එළියට පේන්නේ ඒත් නිින්ද යන්නේ නැහැ. හිස රදය, පපුව ගැහෙනවා, හිතට ඇතිවෙනවා බයක්. ෆෝකස් කරන්න බෑ. මේ අයගේ මොළය හිතන එක නවතින්නේ නැහැ. රැටත් හිතනවා, අනාගතය ගැන හිතනවා, වෙලා නැති දේවල් ගැනත් හිතලා බය වෙනවා. මේක තමයි මේ ඕවර්තින්කින්. ඒ කියන්නේ මේ අධික ලෙස හිතන තත්වය. මගේ ඇඟට මහන්සි නෑ. ඒත් මගේ හිත හොඳටම ටයර්ඩ් ගතියක් තියෙනවා. අධික ලෙස හිතනවා කියන්නේ එකම දේ නැවත නැවත හිතන එක. අතීතය අනාගතය සිදුවුණු නරකම දේවල් මේ බ්‍රේන් එකට රෙස්ට් එකක් නොවි තැනකින් වෙන්නේ ඇන්ක්සයිටි, ડિප්‍රෙෂන්, නින්ද ගැටලු, හිස රදය, පපුව ගැහෙන්න ගන්නවා, ඇඟට මහන්සි වගේ ගතියක් එනවා. ඒ වගේ දේවල් එන්න පුළුවන්. මේ අය හුඟක් සතුටින් ඉන්නවා වගේ පෙන්නුවට හිත ඇතුලෙන් ද්වන්ද සටනක් කරනවා. මතක තියාගන්න. හැමදේම අද විසඳන්න ඕනේ කියන දෙයක් නැහැ. බ්‍රේන් එකට දෙන්න ඕනේ විවේකයක්. එළඹිලා නැති අනාගතය පාලනය කරන්න කොහොමත් බෑනේ. ඒක නිසා මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න.